කොළපාට ෂර්ට් එකකුත් දාගෙන ලෑස්ති වුණේ මේ කොළඹ නගර සභාවේ ජය සමරන්න මේ සජබේ මුජිබුර් රහ්මාන් කිව්වනේ මේ රාජ් ඡන්දෙදී අපි ජයග්‍රහණය කරනවා අපි නගරාධිපති ධූරය ගන්නවා කියලා. ඉතින් විශ්වාස කරා මේ දිනයි කියලා. මේ අන්තිමට රායි කැලි බල්තසාර් එහෙම තමයි නම කියන්නේ. නම කියා ගන්නත් බැරි කෙනෙක් දින්නා කියෝනේ. දැන් ඔය සජිත් ජනාධිපතිවරණයට කලින් අනුර දිසානායක කිව්වා ජයග්‍රහණය සමරන්න රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්නේ නැතුව අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු. අසල්වැසියට අපිට ඡන්දෙ නොදීපු කෙනාගේ හිත රිද්දවන්න එපා කියලා මොකද ඕගොල්ලෝ මතක ඇති. ඒකම කොපි කැට් කරලා සජිත් කිව්වා අපි සාමකාමීව ජයග්‍රහණය සමරන්න ඕන කියලා. අර මොකද්ද උඩ පනින්න පොඩ්ඩක් එහෙම. දැන් මේ සැරේ මුජිබර් කිව්වෙත් ඒකමයි. අපි දිනනවා. ඔය මිනිස්සු රට සංවර්ධනය කරනවා කිව්වෙත් ওই විදිහට. රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා කිව්වෙත් ওই විදිහට. විකුණන ඒවට හවුල් වෙන්නේ නැහැ කියලා කිව්වෙත් ওই විදිහට. හරි? නැහැ කියලා. ඒ කියන්නේ කරන්නේ නැති වෙන්නේ නැති එකක් තමයි වෙනවා වගේ කිව්වේ. ඉතින් රායි කැලි බල්තසාර් දින්න. කොළඹ මහනගර සභාව කියන්නේ පළාත් පාලන ආයතනවල මුදු මල් කඩ. මම හිතන්නේ කාන්තාවක් දෙවෙනි වතාවට මහනගරාධිපතිනිය නගර සභාවේ නගරාධිපතිනිය උනේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි වෙනස් කොළඹක් දකින්න අපිට අවස්ථාව ලැබෙයි. මට නිකන් තේරෙන්නේ මේක මේ අර ජනතාවට සේවය කරන්න වෙන්න ඇති නේද පොරකණ්ඩ ඇත්තේ. ඔය පහුගිය දවස්වල තනියෙන් ඉල්ලලා විපක්ෂයට කට්ටිය වැඩි විපක්ෂයේ විදිහට අපි එකට එකතු වෙලා ජනතාව බලයක් දීලා තියෙනවලු. දීලා නෙමෙයි අර වෙනම කෑලි ඉන්න දීලා දාලා එලවලා තිබ්බේ. 48ක් දීලා තිබ්බා මාලිමාවට 29යි කොළඹින්ම දීලා තිබ්බේ. අර පැරජිත් සෙට් එකකට එකතු වෙලා තමයි මේ විපක්ෂය කියලා නිකන් පක්ෂයක් විදිහට අර්ථ දක්වන්නත් හැදුවා. දාලා ඔය බලය කොල්ල කණ්ඩ හැදුවේ. ඒ කියන්නේ මේක මේ අපි නිකන් ගත්තොත් මේක පොඩි ජනතාවාදී ආණ්ඩුවක් විදිහටනේ අපි අඳුනගන්නේ මේක. ඒ ආණ්ඩුවට ආපු ප්‍රතිගාමී ප්‍රහාරයක් තමයි ඔය පරාජය කරේ. ඔය ජයග්‍රහණය කරේ ප්‍රගතිශීලී බලවේගයක්. ප්‍රතිගාමීත්වය තමයි පරාජය කරේ. හරි. කියලා එහෙම නිකන් ඔය වචන දෙක දාලා නිකන් කිව්වා. අපි බලමු මේ මුජිබුර ඊළඟට මොනවද කියන්නේ කියලා. හනුම මොනවද කියන්නේ කියලා බලමු.